හෙලෝ අනුහසෙයෝ අපි අද මේ වීඩියෝ මාලාව තුළින් කතා කරන්නේ 2025 ඉඳලා අලුත් වුණ EPS ටොපික් සිලබස් එකේ පළවෙනි පාඩමේ වචන මාලාව. අපිට මුලින්ම තියෙන වචන මාලාව ඉගෙන ගන්න තියෙන වචන මාලාව තමයි ජිකොබ් මියෝන් රැකියාවල නම්. රැකියා නම් ජිකොබ් කියන්නේ රැකියාව, මියෝන් කියන්නේ නම්. රැකියාවල නම් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි මුලින්ම වචන මාලාවට කින් සවන් දීලා බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. 선생님, 선생님, 학생, 학생, 회사원, 회사원, 근로자, 근로자, 경찰관, 경찰관, 소방관, 소방관, 공무원, 공무원, 정원, 정원, 의사, 의사, 간호사, 간호사, 요리사, 요리사, 운전기사, 운전기사, 기술자, 기술자, 목수, 목수, 농부, 농부, 어부, 어부. හරි පුතේ අපි සමන් දීපු වචන මාලාවෙන් ඔයාලට උඩට අයිඩියා එකක් ගන්න නැති මොනවද අපිට කතා කරන්න තියෙන වචන කියලා. එතකොට ඔයාලා මතක තියාගන්න ජිකොබ් මියෝන් කියන්නේ රැකියාවල නම්. ජිකොබ් කියන්නේ රැකියාවට ජිකොබ් රැකියාව, මියෝන් නම, ජිකොබ් මියෝන් රැකියාවල නම්, රැකියා නම්. එහෙනම් අපි වචන මාලාවට ගිහින් බලමු අපිට කතා කරන්න තියෙන වචන මොනවද කියලා. හරි අපි එහෙනම් වචන මාලාව බලමු. සොන්සෙන්නිම් ගුරුවරයා, හක්සෙන් ශිෂ්‍යයා, හොයසාවොන් කාර්යාල සේවකයා. සොන්සෙන්නිම් ගුරුවරයා, හක්සෙන් ශිෂ්‍යයා, හොයසාවොන් කාර්යාල සේවකයා. හක්සෙන් කිව්වහම දැන් අපි පොදුවේ ශිෂ්‍යයන්ටනේ හක්සෙන් කියන්නේ. හැබැයි අපි හිතමුකෝ අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියලා. එතකොට විශ්වවිද්‍යාලයට මොකද්ද කියන්නේ? තෙහක්කෝ. තෙහක්සෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා. ඒ විදිහට කියන්න පුළුවන්. ඒකත් චුට්ටක් ඔලුවට දාගන්න ඔයාලට වැදගත් වෙයි. ආපහු බලන්න පුතේ වචන ටික. සොන්සෙන්නිම් ගුරුවරයා, හක්සෙන් ශිෂ්‍යයා, හොයසාවොන් කාර්යාල සේවකයා. අපි බලමු ඊළඟ වචන ටික. හරි පුතේ අපි ඊතුරු වචන ටිකත් බලමු. කියොන්චල් ගුවන් පොලිස් නිලධාරියා, සොබන් ගුවන් ගිනි නිවන භටයා, කොම්මුවොන් රජයේ සේවකයා. කියොන්චල් ගුවන් පොලිස් නිලධාරියා. එතකොට කියොන්චල් සෝ කියන්නේ පොලිසිය. මේවා මතක තියාගන්න ඔයාලට